සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බාන්ඩ් එක මිල වැඩි වෙනකොට අපි දන්නවා එයාගේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවනේ. අපි මොනවා හරි බාන්ඩ් එක මිල වැඩි වෙනකොට එකෙන් ගන්න දක්වන කැමැත්ත ටිකක් අඩු වෙනවනේ නේ. ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්. ඒ කියන්නේ මිල අඩු වෙනකොට අපිට මේ බාන්ඩ් එක වැඩිපුර ගන්න හිතෙනවා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට තේරෙන දෙයක්. අමුතුවෙන් ඉකෝන් ඉගෙන ගන්න ඕනේ නැහැ. මිල වැඩි වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙන්න මේකට අපි ඉකෝන් වලදී විශේෂ නමක් කියනවා. මේකට අපි කියනවා ඉල්ලුම් නීතිය කියලා. මේක නිකන් නීතියක් වගේ එකක්. සාමාන්‍යයෙන් මේක මෙහෙම තමයි වෙන්නේ. ඉල්ලුම් නීතිය. එතකොට මේක නීතියක් කියලා ඒක එහෙම තමයි කියලා අපිට පැත්තකට වෙන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන අපි ටිකක් ගැඹුරට හිතන්න ඕනේ. මිල වැඩි වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක සරලවම දකිනකොට ඕනම කෙනෙක්ට හිතෙනවා. හැබැයි ඉකෝන් ඉගෙන ගන්නවා නම් ඔයා දැනගන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ. right. සරලවම ගත්තොත් මේකට හේතු දෙකක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපි මොකද්ද කරන්නේ? මොන හරි දෙයක් ගන්න යනකොට පොඩ්ඩක් වටෙත් බලනවානේ. නේ? ඒ කියන්නේ වටේ තියෙන අනිත් භාණ්ඩවල මිල දිහත් බලනවානේ. හිතන්න ඔයා සාමාන්‍යයෙන් හැමදාම තේ එකක් බොනවා. හරි. ඒ කඩේ මෙහා පැත්තේ කෝපෙත් තියෙනවා. හරි. ගොඩක් කලාවට අපිට සංසන්දනය වෙන්නේ ওই දෙකනේ. එතකොට තේ තියෙනවා අපි නිකන් ගත්තොත් එහෙම අපිට ගාණ හදාගන්න ලේසි වෙන්න අපි හිතමු තේ එකක් රුපියල් 10යි. දැන් 10ට තේ හම්බෙන්නේ අපි හිතමු 10යි. කෝපි එකත් රුපියල් 10යි. අවුලක් නැහැ ලොකුවට සංසන්දනය කරන්න දෙයක් නැහැ දෙකම එක මිල. ඔයා ඒ නිසා තේ බොනවා. අවුලක් නැහැනේ. right. එහෙනම් දැන් ඔයා කොහොමද මේ දෙන්නව සංසන්දනය කරන්නේ? තේ එකක් බොන වෙලාවේ යාට කෝපි කීයක් බොන්න පුළුවන්ද කියලා බලනවා. තේ එකක් බොන වෙලාවේ යාට කෝපි බොන්න පුළුවනුත් එකයිනේ. ඒ කියන්නේ තේ එකක් රුපියල් 10ක් දීලා තේ එකක් බොනවා. හරි ඔයාට කෝපි බොන්න හිතුණා තේ රුපියල් 10ම දීලා තමයි ඔයා කෝපි බොන්නේ. දෙකේම මිල එකයි. මෙන්න මේක අපි සංසන්දනය කළා නේද? තේ එකක් බොන වෙලාවේ කෝපිත් බොන්න පුළුවන් එකයිනේ. මේකට අපි කියනවා සාපේක්ෂ මිල. අපි මේ බැලුවේ තේවල සාපේක්ෂ මිල. තේවල සාපේක්ෂ මිල. සාපේක්ෂ මිල. හැබැයි හිතන්න පහුවදා යනකොට තේ එකේ ගාණ වැඩි වෙලා රුපියල් 20යි. හැබැයි කෝපි එක තාම 10යි. දැන් මොකද වෙන්නේ සාපේක්ෂ මිලට? දැන් මොකද්ද ඔයා හිතන්නේ? දැන් තේ එකක් 20ක් තියෙනවා. රුපියල් 20ක් දීලා තේ එකක් බොන වෙලාවේ ඔයාට මුදලාලි අතට රුපියල් 20ක් දුන්නොත් කෝපි කීයක් බොන්න පුළුවන්ද? කෝපි දෙකක් බොන්න පුළුවන් නේ? මොකද කෝපි එකක් 10යිනේ රුපියල් 20ක් දුන්නොත් ඔයාට කෝපි දෙකක් හම්බ වෙනවා. right. එහෙනම් දැන් මොකද්ද උනේ? තේවල මිල වැඩි වුණා. තේවල මිල වැඩි වෙද්දී අනිත් පැත්තෙන් තේවල සාපේක්ෂ මිලත් වැඩි වෙනවා. ඒත් සරලයි සාමාන්‍යයි. මොනවා හරි දෙයක මිල වැඩි වෙනකොට අනිත් අයට සාපේක්ෂව දැන් එයාගේ මිල වැඩි. right. දැන් මිල වැඩි නම් ඔයා මොකද කරන්නේ? ඔයාට තේ කෝපි දෙකෙන් මොකක් බිව්වත් ලොකු අවුලක් නැත්තම් ඔයා කල්පනා කරනවා මේ ගාණ වැඩි තේ බොනවට වඩා හොඳයි කෝපි බොන එක. කියලා ඔයා මොකද කරන්නේ? තේ බොන එක අඩු කරලා කෝපි වලට මාරු වෙනවා. ඒකෙන් තේවල ඉල්ලුමට මොකද්ද වෙන්නේ අනිත් පැත්තේ? right. තේවල ඉල්ලුම් ප්‍රමාණය එතකොට අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඇයි තේවල ඉල්ලුම් ප්‍රමාණය අඩු වුනේ? right. තේ එකේ මිල වැඩි වුණා. තේ එකේ මිල වැඩි වෙනකොට තේවල සාපේක්ෂ මිල දැන් වැඩි. ඒ නිසා ඔයා තේ බොන එක අඩු කරා. ඒ නිසා තේවල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. බලන්න අපි දැන් මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක ඉස්සෙල්ලා දැක්කා. ඒක නීතියක් කියලා ඉගෙන ගත්තා. ඇයි එහෙම වෙන්න බැලුවොත් මේක මිනිස්සුන්ගේ හිත ඇතුලේ ඔළුව ඇතුලේ වැඩ කරන දෙයක්. හරි අපි කඩේට යනවා තේ බොන්න. රයිට්. එතකොට අපිට පේනවා දැන් තේවල මිල වැඩි. කෝපි වලට සාපේක්ෂව දැන් තේවල මිල වැඩි. එහෙනම් ඉමීට තේ වලින් අයින් වෙලා කෝපි වලට යනවා. එතකොට තේවල ඉල්ලුම් ප්‍රමාණය දිහා බැලුවම ඒක අඩු වෙලා තියෙනවා කියලා අපිට පේනවා. මෙන්න මෙතෙන්දී අපි දේවල් සංසන්දනය කරලානේ බැලුවේ. හරි. ඒ නිසා මෙතනදී අපි මේ එක දෙයක් වෙනුවට වෙන දෙයක් ආදේශ කරා. තේ වෙනුවට කෝපි අපි ආදේශ කරා. ඒ නිසා මේකට අපි නමක් කියනවා ආදේශන ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය. හරි. මෙතෙන්දී අපිට ආදේශ කරන්න දෙයක් තිබ්බ නිසා තමයි අපි ෂේප් එකේ තේ අයින් කරලා කෝපි වලට මාරු උනේ. හැබැයි මෙහෙම හිතන්න. ඔයා කෝපි බොන්නේ නැහැ. හරි. ඔයාට කෝපි බොන්න බෑ. ඔයාට තේම තමයි බොන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? එතකොට තේවල මිල වැඩි වුණා කියලා ඔයාට දැන්
මාරු වෙන්නත් බෑ කෝපි වලට. ඒවා කෝපි බොන්නෙත් නෑ. එතන මේ වගේ වෙලාවකදී මොකක් වෙනව ඇතිද? මෙතෙන්දි වෙන්නේ ළමයි මෙහෙම දෙයක්. හිතන්න ඔය සාමාන්‍යයෙන් මාසෙ තේ වලට කියලා රුපියල් 1000ක් වෙන් කරලා තියෙනවා. හරි? ඔයා රුපියල් 1000ක මාසෙ තේ බොනවා. හරි? ඔයා මුදල් වෙන් කරලා තියෙනවා රුපියල් 1000ක්. right. දැන් රුපියල් 1000ක් නම් තේ එකක මිල රුපියල් 10ක් වෙලාවේදී ඔයාට තේ කීයක් බොන්න පුළුවන්ද? right. ඔයා ගාව රුපියල් 1000ක් තියෙනවා. එක තේ එකක් රුපියල් 10යි නම් ඔයාට තේ 100ක් බොන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන රුපියල් 1000න් ඔයාට තේ 100ක් බොන්න පුළුවන්. අපි ළඟ තියෙන මුදලින් ගන්න පුළුවන් මෙන්න මේ භාණ්ඩ ප්‍රමාණයට අපි නමක් කියනවා. මොකද්ද? අපි මේකට කියනවා මූර්ත ආදායම කියලා. මූර්ත ආදායම කියලා. මූර්ත ආදායම එහෙනම් ඔයාගේ 100යි. ඔයාට තේ 100ක් බොන්න පුළුවන්. දැන් ඊට පස්සේ මිල වැඩි වුණානේ රුපියල් 20ට. දැන් මොකද වෙන්නේ? ඔයා ළඟ ඒත් තියෙන්නේ අර රුපියල් 1000මනේ. ඒක වැඩි වුන්නේ නැහැ. හැබැයි දැන් තේ එකක් රුපියල් 20යි. දැන් මොකද උනේ? දැන් ඔයාට තේ බොන්න පුළුවන් කොච්චරද? 1000 20ෙන් බෙදුවාම 50යි. ඔයාට බොන්න පුළුවන් තේ ප්‍රමාණය අඩු වුණා. මෙතනත් උනේ මිල වැඩි වුණා. මිල වැඩි වෙනකොට අනිත් පැත්තෙන් අපි අතේ තියෙන මුදලෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයට මොකද උනේ? අපි අතේ තියෙන මුදලින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය මොකද වෙන්නේ මෙතන? අඩු වෙනවා. නේ? භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. කලින් තේ 100ක් බොන්න පුළුවන් දැන් බොන්න පුළුවන් 50යි. එතකොට මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. හරි අතේ සල්ලි නැහැ. එහෙනම් ඔයාට නිකම්ම තේවල ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. තේවල ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. මොකද ඔයාට දැන් සංසන්දනය කරලා ඔයාට කෝපි බොන්න ඔයාට හිතෙන්නේ නැහැ. හැබැයි අතේ තියෙන මුදලින් දැන් කලින් තරම් තේ බොන්න බෑ. ඒ නිසා ඔයාට තේ බොන එක අඩු කරන්න වෙනවා. මෙතනදිත් ඒ කියන්නේ තේවල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මෙතනදී අපි මොනවත් සංසන්දනය කරලා බැලුවේ නැහැ. මෙතෙන්දී බැලුවේ අපේ ආදායමත් එක්ක. අතේ තියෙන මුදලත් එක්ක තමයි දැන් මොකද වෙන්නේ කියලා අපි බැලුවේ. ඒ නිසා මේකට අපි කියනවා ආදායම් ප්‍රතිවිපාකය කියලා. ආදායම් ප්‍රතිවිපාකය කියලා. ඔන්න ඕක තමයි සිද්ධිය. එතකොට එක එක්කෙනා හිතන්නේ එක එක විදිහට. හරි කාට හරි ඒ කෝපි සංසන්දනය කරලා බලන්න හිතෙනවා නම් එයා එතනදී හිතන්නේ ආදේශන ප්‍රතිවිපාකයෙන්. එහෙම හිතලා තමයි යා තේ බොන එක අඩු කරන්නේ. තව කෙනෙක් ඉන්නවා යා එහෙම සංසන්දනය කර කර බලන්න යා තේම තමයි බොන්න ඕනි. එතනදී යාගේ අතේ තියෙන මුදලත් එක්ක යා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. අතේ තියෙන මුදලත් එක්ක දැන් යාට කලින් තරම් බහන්න ගන්න බෑ. ඒ නිසා යාට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. එතකොට මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට කවුරු හරි මොනවා හරි දෙයක් ගන්න යනකොට හිතුවත් අන්න එතනදී තමයි මිලට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. අපි දැන් මෙතන බැලුවේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයට වෙන දේ. මේකම තමයි. ඒ අනිත් පැත්ත තමයි මිල අඩු වෙනකොට වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් තියෙන භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නත් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නත් හේතුව ඔන්න ඔය දෙක තමයි.